ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2025 වර්ෂයේ ජුනි 19 සිට ජුනි 25 දක්වා සතියේ ලග්න පලාපලය. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාරයන් සමගින් ඔබගේ ආධාරයට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතියේ කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවාද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි දැන් මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නයේ උපන් ඔබට අවස්ථානුකූලව නිහඬ බවක් රැකෙනවා. ධනිය රූපලාංකාර කටයුතු වල යෙදීමේ උනන්දුව බොහෝ දුරට ප්‍රායෝගික අත්විඳීමට උත්සාහ කෙරෙනවා. මුහුණු අලංකාර කටයුතු වලින් සාමාන්‍ය වාසිය අත්විය හැකි කාලයක් වනවා. රැකියාවේ කටයුතු වලදී මානසික පීඩාකාරී තත්ත්වයක් ගැන මුල් දින දෙක වඩාත් සැලකිලිමත් වන්නේ. 23-24 දිනවල නැති වූ අපහසුකම් මගහැරීමද ඇතිවනවා. එහෙත් අවාසි පාඩු ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. විද්‍යුත් sannivedanayද ඉතා සුබ වනවා. අධ්‍යාපනය කාර්මික තාක්ෂණික කටයුතු සම්බන්ධව වැඩි පෙළඹීමකට ඉඩකඩ ඇතිවනවා. කාර්මික විද්‍යායතනවල අධ්‍යයන කරන අයට වඩාත් පහසු කාලයක් වනවා. ගෘහ සැපත විවාහය සම්බන්ධ කටයුතු කෙරේ දක්වන උනන්දුව සාමාන්‍ය බවක් දැනුම්ද 21-22 දිනවල ඒ වඩාත් හැඟුම්බර වනවා. දරුවන්ගේ කටයුතු ගැන උනන්දු වන කාලයක් බව පෙන්눔 කරනවා. සෞඛ්‍ය මුල් දිනවල මානසික ආතතිය තත්ත්වයන්ට බොහෝ දුරට ඉඩ ඇති කරනවා. 19-20 දිනවල වඩාත් ඉවසීමෙන් කටයුතු කරන්න. මේෂ ලග්නයේ උපන් ඔබට ජය අංකය අංක 9. ජය වර්ණය රතු වර්ණය. සුබ දිනයන් අඟහරුවාදා දිනයන්ය. උෂභ ලග්නයේ උපන් ඔබට වියහිදම් පාලනය කරගත යුතු කාලයක් වනවා. ධනය ඔබේ ලැබීම් හා අත්විඳීම් වලට තම දැනුම හා කතිකත්වය බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙනවා. දක්ෂ කතිකයන්ට විශේෂ වාසියක් කරගත හැකි කාලයක් වෙනවා. රැකියාව මහන්සි වී වැඩ කිරීමෙන් ප්‍රතිඵල ලැබීමට ඉඩකඩ ඇතත් යම් පීඩාකාරී තත්ත්වයන් ගැන ප්‍රවේශමෙන් විය යුතුය. 19-20 දිනවල වඩාත් විශේෂ වනවා. 23-24 දිනවල මානසික ශක්තියට වඩාත් ප්‍රසන්න වීමට ඉඩකඩ යෙදෙනවා. අධ්‍යාපනය කතනය ගායනය සම්බන්ධ හැකියාවන්ගෙන් වඩාත් මහරු ඵල නෙලා ගැනීමට අවස්ථාවේ උදාවීමක් පෙරෙනවා. ඉගෙනීමේ සම්බන්ධ උනන්දුව වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ගෘහ සැපත විවාහ යෝජනාවන් ගැන ඇති කරන සිතිවිලි ඉක්මන් වුවද ප්‍රායෝගික යම් බාධා තත්ත්වයක් ඇති විය හැකි වෙනවා. ගේතොර කටයුතුවලදී හැකියාව වර්ධනයන් ගැන උනන්දුව වඩාත් ප්‍රායෝගික වෙනවා. දරුවන්ගේ කටයුතු වලටද පහසුවක් ඇති කරනවා. සෞඛ්‍ය රුධිර සීනි මට්ටම පාලනය මෙන්ම ඇස් අමාරුකම් කඳුළු වියලීම් සම්බන්ධ උනන්දු වන්නේ. උෂභ ලග්නයේ උපන් ඔබට ජය අංකය අංක 8. ජය වර්ණය නිල් වර්ණය. සුබ දිනය සෙනසුරාදා දිනයන්ය. මිථුන ලග්නයේ උපන් ඔබට දැනුම අවබෝධය චතුර බව කැපී පෙනෙනවා. ලග්නාධිපති බුධ ලග්නගත වෙමින්
ස්වක්ෂේත්‍ර බලයෙන්ද භද්‍ර යෝගයේ ශක්තියෙන්ද යුතුව රවි හා ගුරුද එම භාවයෙන් ගමන් කරන මෙම සතිය ඔබට බොහෝ දුරට දැනුම හා අවබෝධය වඩාත් තහවුරු කරමින් ප්‍රසිද්ධව පත් කරනවා. ධනය මුල් දින 2 19 20 කරදර සහිත වුවත් 21 22 දිනවල ඔබේ මිල මුදල් තත්ත්වයන්හි යහපත් බවක් ඇති කරනවා. රැකියාව මුල් දින 2 19 20 ඔබගේ රැකියා කටයුතු වල අසහනශීලී තත්ත්වයන් ඇති කිරීමට ඉඩකඩ යෙදෙනවා. මානසික ගැටලු තත්ත්වයන් ඇති කර හැකි වනවා. ප්‍රවේශමෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපනීය ඔබගේ ඉගෙනුම් හෝ හැදෑරීම් කටයුතු වලට පුද්ගලිකව උනන්දුවක් ඇති කරනවා. ගැඹුරු න්‍යාය ධර්මයන් හදාරන අයට කැපවීමක් ඇති කරනවා. ගෘහ සැපත විවාහයන් ගැන දක්වන උනන්දුව බොහෝ දුරට ප්‍රමුඛ වශයෙන්ම දුරසේම් වෙනවා. ගේදොර කටයුතුවලදී මුල් දින 2 කරදර සහිත වෙනවා. රැකියා ගැටලු ගේදොර කටයුතු වලින් ඈත් කරලීමට උත්සාහ ගන්න. ගේදොර කටයුතු අවධානයෙන් ගිලිහී යාමට ඉඩකඩ පවතිනවා. සෞඛ්‍ය මුල් දින 2 මානසික ආතති තත්ත්වයන් පාලනය කරගන්න. ඉවසීමෙන් හා සමබර හැඟීමකින් යුතු වන්නේ. මිතුර ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 5. ජය වර්ණය ලා කොළ වර්ණය. සුබ දිනයන් බදාදා දිනයන්ය. කටක ලග්නයෙන් උපන් ඔබට උෂ්ණාධික ගතිය වැඩි වෙන කාලයක් වනවා. ධනය ගනුදෙනු වලට සුමට බව බොහෝ දුරට අඩුවන බවක් දැනෙනවා. ලැබීම් හා වියදම් සමබර කිරීමට උත්සාහ ගන්න. රැකියාවේදී මිශ්‍ර බල පෙන්නුම් කරනවා. කෙසේ වුවද කතාවේ දැඩි බව පාලනය කරගත යුතු වෙනවා. කලා කටයුතු හා මැදිවෙන අවස්ථාව විශේෂ වෙනවා. අධ්‍යාපනය කාර්මික ක්ෂේත්‍රයන් හා සම්බන්ධ හැදෑරීම් කෙරෙහි ඍජු වුවද දුරස්ථ හැදෑරීම් වලට ඉඩකඩ ලැබෙනවා. ගෘහ සැපත විවාහ යෝජනා සම්බන්ධව යහපත් වටපිටාවක් ඇතද ඔබට එය පහසුවක් නොදෙනවා. 19 20 දිනයන් විශේෂ වනවා. 21 22 දිනවල සේවා නියුතු අය හා යෝජනාවන් වලට ඉඩක් පැවතිය යුතු වෙනවා. ගේදොර කටයුතු වලදී දැඩි බව හා පාලනය කරගන්න. භූමි සම්පත් කෙරේ උනන්දුවට වඩා යහපත් වෙනවා. ගේදොර කටයුතු ගැන අවධානයක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය ඇස්වල අමාරුකම් හෝ අපහසුතාවයන් වලට පහසුවෙන් ඉඩකඩ ඇති වෙනවා. උෂ්ණාධික ගතිය ඇතිවිය හැකි වෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 2. ජය වර්ණය සුදු වර්ණය. සුබ දිනයන් සඳුදා දිනයන්ය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ප්‍රබල බාධාවන් බැහැර කරනවා. ධනය ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ ගනුදෙනු වලින් ආර්ථික ප්‍රයෝජන අත්කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. රැකියාවේ කටයුතු වලදී සහජ කලා හැකියාවන්ගෙන් ප්‍රයෝජන අත්විය හැකි කාලයක් වනවා. එසේම කරන කටයුතු වඩාත් පහසු වනවා. එහෙත් මානසික වශයෙන් දැඩි පීඩනකාරී තත්ත්වයන්ගෙන් ඉතාමත් ප්‍රවේශම් විය යුතු කාලයක් වෙනවා. අධ්‍යාපනය වෙළඳ වාණිජ්‍ය කටයුතු සම්බන්ධයෙන් හැදෑරීම් වලට ඉතා යහපත් වෙනවා. උසස් අධ්‍යාපන අවස්ථා ගැන වඩාත් විශේෂයි. ගෘහ සැපත විවාහ කටයුතු සම්බන්ධව එතරම් යහපත් බවක් නොදෙනද එසේම ඉක්මන් වීම පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාලයක් වෙනවා. ගේදොර වත්කම් පිළිබඳව අවාසි බවක් ඇති නොවෙනවා. ප්‍රබල බාධක තත්ත්වයන් ඇති නොකරන තරම් වෙනවා. මුල් දින 2කින් පසුව සහනදායී තත්ත්වයන් වලට ඉඩකඩ පවතිනවා. සෞඛ්‍ය හිසේ වියලි ගතිය සාමාන්‍ය වශයෙන් පවත්වනවා. මානසික දුෂ්කරතාවයන් 22 දිනෙන් පසු තුනී වී යනවා.
සිංහල ලග්නයෙන් උපන් ඔබට ජයාංකය අංක 1 සහ අංක 3. ජය වර්ණය තඹ සහ රන්වන් වර්ණය. සුබ දිනයන් අඟහරුවාදා දිනයන්ය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට රැකියාවේ ජයග්‍රහණ අත්පත් වන කාලයක් වනවා. ධනය. කලාත්මක කටයුතු විනෝද ගමන් පවුලේ විනෝදාත්මක වියදම් මනාව පාලනය කරගත යුතු කාලයක් වනවා. වැය දැරීමට පෙර ඒ ගැන මනාව සිතා කටයුතු කරන්නේ. රැකියාව. ශාස්ත්‍රීය කටයුතු මෙන්ම පොතපත ප්‍රකාශන මුද්‍රණ මෙන්ම නීතිමය කටයුතු වල යෙදෙන අයට වඩාත් පහසුකම් භුක්ති විඳීමට ඉඩකඩ පවතිනවා. ඔබ ගැන අන්‍යයන්ගේ විශේෂ අවධානයද යොමු වන කාලයක් වනවා. අධ්‍යාපනය. මුල් දින 2 19 20 නව අධ්‍යාපන කටයුතු ආරම්භයට එතරම් ගැළපෙන බවක් නොපෙනෙනවා. ඊළඟ දින 2 එතරම් යහපත් නොවුනත් 23 දිනෙන් පසු තත්ත්වය යහපත් වෙනවා. ගෘහ සැපතේ මුල් දින 2 මෙන්ම ඊළඟ දින 2ද එතරම් යහපත් නොවුනත් 23 දිනෙන් පසුව සාමාන්‍ය සහන තත්ත්වයක් ඇති කරනවා. ගේදොර කටයුතු වලට අත්‍යවශ්‍ය වියදම් පිළිබඳ සැලකිලිමත් වන්නේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධවද 23 දිනෙන් පසු යහපත් වෙනවා. සෞඛ්‍ය. හදිසි තුවාල අනතුරු පිළිබඳ අවධානය ඉතා අවශ්‍ය වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ජයාංකය අංක 5. ජය වර්ණය ලා කොළ වර්ණය. සුබ දිනයන් බදාදා දිනයන්ය. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබ අන්‍යයන් විවෘතව ඇසුරු කරනවා. ධනය. පොළව ආශ්‍රිත ගනුදෙනුවට සාමාන්‍ය සරබවක් පෙන්වනවා. මැණික් කර්මාන්ත කටයුතු සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වන අයට විශේෂ වෙනවා. රැකියාව. 21 22 යන දිනවල ඔබගේ රැකියා කටයුතු ගැන අන්‍යෝන්‍ය සුහදතාවයෙන් වැඩ කර හැකි බවක් පෙන්눔 කරනවා. භූමි කුෂි කාර්මික කැටයම් මෝස්තර සම්බන්ධ වැඩ කරන අයගෙන් ලැබීම් තත්ත්වයන් වඩාත් ස්ථාවර වන බවක් පෙන්눔 කරනවා. අධ්‍යාපනය. ගමන් බිමන් වැඩි අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. ජංගම කටයුතු සංචාරික ව්‍යාපාර අධ්‍යයනයන්ට යහපත් වෙනවා. ගෘහ සැපත. විවාහ යෝජනා කෙරෙහි ස්ථාවර උනන්දුවක් ඇතිවත් තම මතයට හෝ අවස්ථාවට නතු වීමට යහපත් නොවනවා. ගේදොර කටයුතුවලදී ඉක්මන් ලැබීම් වලට ඉඩකඩ ඇතත් කල්පනාකාරී වන්නේ. දරුවන්ගේ කටයුතුවල මන්දගාමී ස්වභාවයක් පෙන්눔 කරනවා. සෞඛ්‍ය. මුල් දින 2 19 20 ඉතාමත් කරදර සහිත බරපතල නොවුවද ප්‍රවේශම් අවශ්‍ය වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට ජයාංකය අංක 6. ජය වර්ණය රෝස වර්ණය. සුබ දිනයන් සිකුරාදා දිනයන්ය. උච්චික ලග්නය. උච්චික ලග්නයෙන් උපන් ඔබට සමබර පැවැත්ම වඩාත් යහපත් වෙනවා. ධනය. මිල මුදල් ගනුදෙනු සම්බන්ධව අරපිරිමැස්මෙන් ඉතා වැදගත් වෙනවා. ණය ගනුදෙනු ගැන විශේෂ වෙනවා. රැකියාව. රැකියාවේ කටයුතු බොහෝ දුරට ක්‍රියාකාරී බවක් පෙන්눔 කරනවා. ඇතැම් විටක අවස්ථානුකූලව නිහඬ වීමට පාඩුවක් නොවනවා. කුෂි කාර්මික ක්ෂේත්‍රවලට අයට වඩාත් විශේෂ වෙනවා. අධ්‍යාපනය. මුල් දින 2 මානසික සංකූලතාවයන් වලට ඉඩ ඇති කරන හේින්ද ඉන්පසු දින බාධක තත්ත්වයන් ඇති කරන හේයින් 23 24 දිනයන් අධ්‍යාපනය හා සම්බන්ධ කටයුතු වලට යොදා ගන්න. ගෘහ සැපත. සාමාන්‍යයෙන් විවාහ කටයුතු කෙරේ බාධක තත්ත්වයන් ඇති කළ හැකි මුත් 23 24 දිනවල සාමකාමී ශුද්ධශීලී හැඟීම් ඇති කරනවා. ගේදොර මිල මුදල් පාලනය ගැන විශේෂයෙන් කල්පනාකාරී වීම අවශ්‍ය වෙනවා. සෞඛ්‍ය. රුධිර සීනි මට්ටම් පාලනය ගැන අවධානය අවශ්‍ය වෙනවා. උච්චික ලග්නයෙන් උපන් ඔබට ජයාංකය අංක 9. ජය වර්ණය රතු වර්ණය. සුබ දිනයන් අඟහරුවාදා දිනයන්ය. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට ප්‍රතිඵල ගැන
නොව උත්සාහයට ඉඩ දෙන්නේ. ධනය සිතිවිලි හැඟීම්වල විෂමතාවයන් නිසා යම් යම් මූල්‍ය කටයුතු කෙරෙහි යොමුවීම තරමක් අසීරු විය හැකි වනවා. මුල් දින දෙක 19-20 වඩාත් විශේෂ වනවා. රැකියා කටයුතු පිළිබඳ සාමූහිකත්වයෙන් තරමක ප්‍රශ්නාකාරී තත්ත්වයන් ඇති කළ හැකි වනවා. එහෙත් ශාස්ත්‍රීය කටයුතුවල සාමූහික ක්‍රියාකාරකම් වලට ඉඩ ඇති වෙනවා. අධ්‍යාපනය කලා ශාස්ත්‍රයේ තාක්ෂණික කටයුතු පිළිබඳ හැදෑරීම් වලට යහපත් බවක් පෙන්නුම් කරනවා. උපකරණ සම්බන්ධ පුහුණු හෝ හැදෑරීම් වලට වඩාත් විශේෂ වනවා. ගෘහ සැපත විවාහ කටයුතු වල එතරම් ගැළපීම් ස්වභාවයක් ඇති නොවන තරම් ගේදොර කටයුතු වලදී මුල් දින දෙක තරමක් මානසික ව්‍යාකූලතාවයන් ඇති කළ හැකිය. දරුවන්ගේ කටයුතු ප්‍රබල දෝෂ තත්ත්වයක් පෙන්නුම් නොකරනවා. සෞඛ්‍ය මානසික නිරවුල් බව රැක ගැනීම හා පවත්වාගෙන යාම කෙරෙහි මුල් දින දෙක ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පැහැති වර්ණය. සුබ දිනයන් බ්‍රහස්පතින්දා දිනයන්ය. මකර ලග්නයෙන් උපන් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්නේ. මුදල් අවහිරතා පෙන්නුම් කරනවා. ධනය විවිධ අදහස් මත කරමින් ඒ ඔස්සේ ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවයක් තවදුරටත් ඇති කරනවා. ප්‍රබල දෝෂ තත්ත්වයක් ද ඇති නොවෙනවා. රැකියා කටයුතු වලදී සැහැල්ලු බවක් ඇතත් ඉක්මන් ස්වභාවයන් පාලනය කරගන්නේ. කලා නිර්මාණ ගැන වඩාත් විශේෂ වනවා. මිල මුදල් අපහසුතාවන් වලටද ඉඩ ඇත. අධ්‍යාපන කටයුතු වලදී හිතට උනන්දුවක් ඇතිවීමට පුළුවන්. කලාව හා සම්බන්ධ කටයුතු වලට විශේෂ වනවා. නව අදහස් වලට ඉඩකඩ ඇති වෙනවා. ගෘහ සැපතේ සතියේ මුල් දින දෙක 19-20 විශේෂයෙන් විවාහ කටයුතු සම්බන්ධව යොදා නොගන්නේ. කරදර සහිතව සහෝදර එකඟතාවයන් පරස්පර වෙනවා. ගේදොර කටයුතු වලදී ගමන් බිමන් යෙදුනද පාලනය කර ගැනීමට උත්සාහ ගන්න. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය වෙනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික බව පාලනය කර ගැනීම ගැන අවධානය අවශ්‍ය වෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබට ජයාංකය අංක 8. ජය වර්ණය නිල් වර්ණය. සුබ දිනයන් සෙනසුරාදා දිනයන්ය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ගේදර කටයුතු වල ව්‍යාකූල බවක් පෙන්නුම් කරනවා. ධනය සතියේ මුල් දින දෙක ඉතාමත් කරදර සහිත විය හැකි බැවින් පාලනයක් අනුව වැඩ කරන්න. ගනුදෙනු වලට අහිතකර බවක් පෙන්නුම් කරනවා. රැකියාව සාමූහික ක්‍රියාකම්වලදී ඉක්මන් ස්වභාවයන් පාලනය කරගන්නේ. රජයේ ඇතම් කටයුතු බාධක විය හැකිය. අධ්‍යාපන ගුරු ඉගැන්වීම් ශාස්ත්‍රවල වැඩ කරන අයට විශේෂ වෙනවා. අධ්‍යාපනයේ නව අධ්‍යාපන පාඨමාලා හැදෑරීම් ආරම්භයට ඉතාමත් යහපත් කාලයක් වෙනවා. ධාරණය කතනයට සාර්ථක ඉඩක් ලැබෙනවා. ඔබගේ හැකියාවන් ගැන ප්‍රසිද්ධියට උවද ලක්වනවා. ගෘහ සැපතේ ඉක්මන්කම හා නිහඬ බව අතරේ දෝලනය වන හැඟීම් අනුව කටයුතු කරන්නේ. කෙසේ වෙතත් ඉක්මන් තීරණයට එළඹීම ප්‍රශ්නකාරී විය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධව ව්‍යාකූලතාවන් මුල් දින දෙක තුල පාලනය කරගන්නේ. සෞඛ්‍ය මුහුණේ පැහැපත් වෙනසකට ඉඩකඩ පවතිනවා. මුල් දිනවල විශේෂයෙන් ආමාශයගත උෂ්ණාධික තත්ත්වයන් වලට ඉඩකඩ පවතිනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ජයාංකය අංක 8. ජය වර්ණය නිල් වර්ණය. සුබ දිනයන් සෙනසුරාදා දිනයන්ය. මීන ලග්නයෙන් උපන් ඔබට දැනුම හා හැකියාව පිළිබඳ විශේෂයක් පෙන්නුම් කරනවා. ධනය සැහැල්ලුව ගනුදෙනු ස්වභාවයන් ඇතිවද හදිසි වීම කරදර කළ හැකිය. කලා කටයුතු සම්බන්ධ විශේෂ වෙනවා. රැකියාව
විෂය පිළිබඳ ප්‍රවීණයෙක්වකින් කටයුතු කිරීමට සිදුවීම බොහෝ ප්‍රයෝජන අත්කර දෙනවා. ගුරු ඉගැන්වීම් අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට විශේෂ වනවා. වෙළෙඳ වාණිජ්‍ය අංශ අයට සාමාන්‍ය කාලයක් වනවා. අධ්‍යාපනය උසස් අධ්‍යාපන හැදෑරීමට අපේක්ෂා කරන අයට සුබ ප්‍රතිචාරයන් වලට ඉඩකඩ පැවතෙනවා. මානසික පෙළඹවීම් ඇතිවෙනවා. ගෘහ සැපත තම රැකියාවට ගරු කරන හැදෑරීමට කැමැති ගුණවත් නිහඬ චරිතයක් සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ පවතිනවා. ගේදොර කටයුතුවලදී විනෝදයට යොමු වීමට ක්‍රියාකාරකම් ඇතිවෙනවා. දරුවන් සම්බන්ධ විශේෂ මැදිහත් වීමකට මුල් දින කිහිපය තුළ ඉඩකඩ පවතිනවා. සෞඛ්‍ය පපුවේ තදගතිය සුළු වශයෙන් ඇතිවිය හැකිමුත් කල්පනාකාරී වන්නේ. දත් ගැනද උනන්දු වන්නේ. මීන ලග්නයට පොන්න ඔබට ජයාංකය අංක 3. ජයවර්ණය රන්වන් පැහැති වර්ණය. සුබ දිනයන් බ්‍රහස්පතින්දා දිනයන්ය. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.